තව අපිට කතා කරන්න තියෙන්නේ යූනරි ඔපරේටර්ස් ගැන. යූනරි ඔපරේටර්ස් කියන්නේ අපිට යූනරි ඔපරේටර්ස් වර්ග තුනක් තියෙනවා. යූනරි මයිනස් එකයි, යූනරි ඉන්ක්‍රිමන්ට් එකයි, යූනරි ඩික්‍රිමන්ට් එකයි. ඒතර දැන් යූනරි මයිනස් එක ගැන කතා කරොත් යූනරි මයිනස් එක සිම්පල්ම කරන්නේ අපි දෙන වේරියබල් එකට මයිනස් සිම්බල් එකක් දැම්මොත් ඒ වැලියු එක මයිනස් කරලා එහා පෙන්වනවා විතරයි. එතකොට අපි A ගත්තොත් A කියලා ගත්තොත් ඊට යූනරි මයිනස් එක ඉස්සරහින් දැම්මොත් මෙයා කරන්න වෙන්නේ මෙයා අපි හිතමු A කියන්නේ 2යි කියලා 2යි කියන වැලියු කියමුකෝ. මෙයා කරන්නේ අපි මේ දෙන වැලියු එකට මයිනස් එකක් දාලා -2 කියලා ඉන්පුට් අවුට්පුට් කරනවා විතරයි. නොපචරයි වෙන්නේ. ඒ කියන්නේ හරියටම සරලව කිව්වොත් යූනරි මයිනස් එක ඕක තමයි වෙන්නේ. ඊට පස්සේ අපි කතා කරලා යූනරි ඉන්ක්‍රිමන්ට් එක. යූනරි ඉන්ක්‍රිමන්ට් කියන්නේ ප්ලස් එක. අපි මේ ප්ලස් එක යූස් කරනකොට අපි C කෝඩ්ස් වලදී C කෝඩ් එක ලේසියෙන් ලියා ගන්න තමයි මේ වගේ චූටි ෂෝට් හෑන්ඩ් ක්‍රම යූස් කරන්නේ. එතකොට අපි මේකෙදි යූනරි එක දාන්නේ අපි A කියලා දුන්නොත් මෙන්න මේ විදිහට කියනවා කියන්නේ මේකේ අපි කන්ට්‍රැක්ෂන් ෆෝම් එක තමයි A සමානයි A ධන 1. ඒට එකක් එකතු කරලා ඒටම සයින් කරන්න කියලා තමයි කියන්නේ. මේට එකක් එකතු කරා ඒටම සයින් කරා. ඔක තමයි මෙතනදී වෙන්නේ. මේකේ මේව එක තමයි කියන කන්ට්‍රැක්ෂන් ෆෝම් එක තමයි මේක. මොකද ඒ ධන E කියන්නේ ඊට එකක් එකතු කරා ඒටම සයින් කරා. ඔක තමයි වෙන්නේ ඔකේ. හරිද? එතකොට දැන් අපි ගත්තොත් මේකේදී හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න එකකට විතරයි වැඩ කරන්නේ. මේක එක සංඛ්‍යාවකට විතරයි වැඩ කරන්නේ. වාට මේ මෙහෙම කරා කියලා මේ ඒ සමානයි ඒ ධන දෙක අන්න ඒ වගේ දේවල් කරන්න බෑ මේක. මේක වෙනස් කිරීම බෑ කරන්න. මේක වැරදි. මේක වැරදි දෙයක්. මේක කරන්න බෑ. අනිවාර්යෙන් එකක් විතරයි මේකදී යූස් කරන්න පුළුවන්. මේ ෂෝට් ක්‍රමයේදී යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ යූනිට් ඩික්‍රිමන්ට් එක කතා කරන්න තියෙනවා. යූනිට් ඩික්‍රිමන්ට් එක තියෙන්නේ. යූනිට් ඩික්‍රිමන්ට් එකේ තියෙන්නේ අපි දැන් මෙන්න මේ විදිහට මයිනස් සිම්බල් දෙකක් එක්ක A කියලා වැලියු එක දුන්නොත් මේකේ කන්ට්‍රැක්ෂන් ෆෝම් එක තමයි A සමානයි A ඍණ 1. ඒකෙන් එකක් අඩු කරලා ඊටම සයින් කරන්න කියලා කියන්නේ. ඒකෙන් එකක් අඩු කරා ඊටම සයින් කරා. එතකොට ඔන්නෝ කියවන් එතකොට හිතමුකෝ ඒ සමානයි 10 තිබ්බා කියලා. ඒකෙන් එකක් අඩු කරා. ඒ 9 වුණා. ඊටම සයින් කරා. හරිද? ඊටම සයින් කරා. එතකොට මේකේ අර අංක කියන්නේ ඕක. ඊට පස්සේ ඕගලන්ට මෙන්න මෙතන ප්‍රීෆික්ස් and postfix කියලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රීෆික්ස් කියන්නේ ප්‍රීනේ. ප්‍රී කියන්නේ ඉස්සරහින් තියෙන එක. ඒ කියන්නේ මේ ප්‍රීෆික්ස් එක තමයි මේ තියෙන්නේ. ප්‍රීෆික්ස් කියන තමයි ඔය තියෙන්නේ. postfix කියන්නේ මේක පිටිපස්සේ. ඔන්න මේකක් තිබ්බොත් මේක තමයි postfix කියන්නේ මම මේකේ ඩිෆරන්ස් කියන්නේ මේකේ වෙනස කන්ට්‍රැක්ට් මේ වෙනස මම මේක පැහැදිලි කරන්න ප්‍රැක්ටිකල් එක කරනකොට ප්‍රැක්ටිකලි මම මේක කරලා පෙන්නනකොට ඔයාලට මේ දෙන්නගේ වෙනස මම පැහැදිලි කරලා පෙන්නන්න මේක ඉතින් කරලා පෙන්නන්න ටිකක් අමාරුයි. ඒක මේ හොඳටම පැහැදිලි කරන්න පුළුවන් කම්පියුටර් එකේ මේක කරලා පෙන්නනකොට. එතකොට ඔන්න ඔය ඔපරේටර් එක ගැන උච්චරයි අපිට කතා කරන්න තියෙන්නේ. පළවෙනි එක තමයි යූනරි මයිනස් එක කියලා කියන්නේ. යූනරි මයිනස් එක ගැන කතා කරන්න දෙයක් ලොකුවට නෑනේ. යූනරි මයිනස් එක කියන්නේ මම ඔයාලට තීරි පෑදී කරනකොට කියලා දුන්නා යූනරි මයිනස් එකට කරන්නේ වේරියබල් එකට ඉස්සරහින් ඍණ ලකුණක් දානවා. ඍණ ලකුණක් දැම්මම එන එක තමයි අපි යූනරි මයිනස් කියලා කියන්නේ. දැන් අපි මෙතන හදලා තියෙන්නේ මොකද්ද? ඒ සමානයි 2යි කියලානේ වේරියබල් එක. එතකොට මේකට ඉස්සරහින් මයිනස් එකක් දැම්මම මොකද්ද වෙන්නේ? ඒ සමානයි 3යි කියලානේ. ඒ සමානයි ඍණ 2යි කියලානේ අපිට එන්න ඕනේ. නේ? ඒ සමානයි ඍණ 2යි කියලා මෙතන ආවනේ. අන්න ඒක තමයි යූනරි මයිනස් කියලා කියන්නේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන යූනරි ඉන්ක්‍රිමන්ට් එක ගැන. යූනරි ඉන්ක්‍රිමන්ට් එක ගැන ගත්තොත් යූනරි ඉන්ක්‍රිමන්ට් ටයිප් දෙකක් තියෙනවා ප්‍රී ඉන්ක්‍රිමන්ට් and පෝස්ට් ඉන්ක්‍රිමන්ට් කියලා. ඒකේ වෙනස මම මුලින් කියලා පස්සේ කියලා දෙන්නම්. මුලින්ම අපි මෙන්න මේක ගත්තොත් මේක ඇත්තටම මේ එක්ස්පැන්ෂන් එකනේ A සමානයි A ධන 2යි කියන එකනේ. A ධන 1යි කියන එකනේ. සෝරි. A ධන 1යි කියන එකනේ තියෙන්නේ. ඒතර මේ මෙන්න මේකේ එක්ස්පැන්ෂන් එක තමයි මේ සමාන ඒ ධන 1යි කියලා කියන්නේ. එතකොට අපිට ඒක හරිනේ. එතකොට මේකෙදි වෙන්නේ මොකද්ද? ඒට තියෙන වැලියු එකට එකක් එකතු කරලා ආපහු ඒටම සයින් වෙනවා. මේකෙදි කරන්නේ එමනේ. ඒකේ තියෙන්නේ 2යි. 2ට එකක් එකතු කරලා 3යි. 3ට ආපහු සයින් කරා. මේ 3 ඊට ආපහු සයින් කරා. එතකොට රන් කරලා බැලුවොත් මේ 3යි කියලා එන්නේ. හරිනේ. ඊට පස්සේ අන්න එක තමයි අපේ පළවෙනි එක. ඊට පස්සේ යූනිට් ඩික්‍රිමන්ට්. යූනිට් ඩික්‍රිමන්ට් කියන්නේ මේකම අනිත් පැත්ත. යූනිට් ඩික්‍රිමන්ට් කියන්නේ ඔයගලන්ට පුළුවන් මෙන්න මේක සායකන්න. ඉතින් මෙන්න මේක ගත්තොත් මේකේ යූනිට් ඩික්‍රිමන්ට් එකක් වෙන්නේ. මෙතනදී යූනිට් මයිනස් කියන එක අපි අයින් කරමු. මෙන්න මෙතනදී A සමානයි
ඒ ඍණ එක කියන එක තමයි මේ ලියලා තියෙන්නේ ලොකු ටර්ම් එකකේ. මේ චූටි ටර්ම් එකකේ ලියලා තියෙන්නේ ඔන්න ඕක තමයි. ඒතර අපි මේක රන් කරලා බැලුවොත් මේ එක කියලා එන්නේ. ඒකෙන් දෙකෙන් එකක් අඩු කරාම ආන්සර් එක මොකද්ද? 1යි කියලා එන්නේ. එතකොට ඔන්න ඔක තමයි යුනිට් ඩික්‍රිමන්ට් කියලා කියන්නේ. එතකොට අපිට පෝස්ට් ඉන්ක්‍රිමන්ට් and ප්‍රී ඉන්ක්‍රිමන්ට් කියලා මම ඔයගොල්ලන්ට කතා කරනවා කියලා කිව්වා. ප්‍රී ඉන්ක්‍රිමන්ට් කියන්නේ එයා කරන්නේ වැලියු එක හදන වෙලාවෙම එයා සයින් එක ඒ කියන්නේ වැලියු එක හදනවානේ දැන් මෙතන a සමානයි 2යි කියලා තියෙන්නේ. මෙයා printf ෆන්ක්ෂන් එක ඇතුලේ මෙන්න මෙහෙම දැම්මාම printf ෆන්ක්ෂන් එකේ මෙයා මෙහෙම දැම්මාම මෙයා කරන්නේ මෙතනදී ටක් ගාලා ගෙනාවා. ටක් ගාලා දෙකට එකක් එකතු කරා. මෙතනදීම මේ ලයින් එකේදීම පෙන්නනවා අලුත් වැලියු එක තමයි a සමානයි 3යි කියලා. ඒ කියන්නේ අලුත් වැලියු එක a සමානයි 3යි කියලා මෙතනදීම ටක් ගාලා මෙයා හදලා පෙන්නනවා. මොනක මම රන් කරොත් කෙලින්ම මේ අලුත් වැලියු එක 3යි කියලා සමානයි කියලා පෙන්නනවා. හැබැයි මෙන්න මේ පෝස්ට් ඉන්ක්‍රිමන්ට් කියන මෙන්න මේ ලයින් එක මෙන්න මේ පෝස්ට් ඉන්ක්‍රිමන්ට් කියන්නේ ධන ලකුණු දෙක පස්සේ තියෙන පෝස්ට් පිටිපස්සේ. ප්‍රී කියන්නේ ඉස්සරහයි. එතකොට මේකෙදි මෙහෙම වැඩ කරනකොට මේ කෝඩ් එක රන් කරොත් මේක දැන් රන් කරලා බලුවොත් ඔයගොල්ලෝ මොකක්ද ආන්සර් එකේ කියලා හිතන්නේ. දැකනේ 2 කියලාමයි පෙන්වන්නේ. ඒකේ වැලියු එක 2යි. අර ඉන්ක්‍රිමන්ට් කරපු එක උතන වෙලා නැහැනේ. හැබැයි ඔයා ඔයගොල්ලෝ බලන්න මම පල්ලෙහෙන් print f එකක් දීලා උඩු කොමා ඇතුලේ format specifier එකක් අපි මෙතන define කරමු percentage d කියලා. මේකෙන් new line character එකකුත් දෙමු. දීලා අපි දැන් ඇහුවොත් ඒකේ වැලියු එක මොකක්ද කියලා. මම මෙතන කොල්ලේ මෙතන semicolon එක දාන්නේ ඔන්න ඕක තමයි මම කරන වැඩ. දැක්ක නේද? දැන් වැලියු එක වැඩි වෙලා නේද? නේ? මේකෙන් පස්සේ තමයි වැලියු එක වැඩි වෙලා තියෙන්නේ. එතකොට print එකේදී එතන වැලියු එක අපිට output එක පෙන්වන්නේ නැහැ. හැබැයි පස්සේ අපි වැලියු එක check කරොත් එහෙම ඒක වැඩි වෙලා තියෙනවා. ඔය විදිහට තමයි minus එක වැඩ කරන්නේ. minus එක ගත්තොත් unary minus නෙමෙයි තියෙන්නේ. unary මේ මොකද pre increment එකනේ. මෙන්න p decrement කියලා කියන්නේ මේකට. p decrement එකේ මේ බලන්නකෝ. මෙයා කරන්නේ මුලින්ම ඒකේ වැලියු එක එකකින් අඩු කරලා ඒ වෙලෙම output එකත් පෙන්නනවා. එතකොට මේක රන් කරලා බැලුවොත් ඔයගොල්ලන්ට බලයි 2 1 කියලා පෙන්නනවා. හැබැයි මම මේකම මෙතනින් පිටිපස්සට දැම්මොත් මොකක්ද වෙන්නේ කියලා ඔයාලා හිතනවද? දැක්කනේ වැලියු එක චේන්ජ් උන්නේ නැහැ නේද? ඒකේ වැලියු එක මෙතන අඩු වෙලා තියෙනවා. හැබැයි මම පස්සේ මේ වැලියු එක මොකක්ද කියලා මෙයාගෙන් අහලා බැලුවොත් sorry පස්සේ මම මෙයාගේ වැලියු එක මොකක්ද කියලා අහලා බැලුවොත් දැක්කනේ අඩු වෙලා නේද? ඒ පෝස්ට් ඉන්ක්‍රිමන්ට් එක කියන පස්සේ තමයි ගණිත කර්මය කරන්නේ. එතකොට තියෙන වැලියු ඒකේ වැලියු එක නිකන් පෙන්නලා දානවා. ඊට පස්සේ ගණිත කර්ම කරාම පස්සේ තමයි යටින් පෙන්නන්නේ මේ අලුත් වැලියු එක කියලා පෙන්නනවා. එතකොට යුනරි ඔපරේටර්ස් ගැන අපි කතා කරලා ඉවරයි.